ආණ්ඩුව පැත්තේ රාජ්‍ය සේවයේ තෘප්තිමත්භාවය හදන්න රාජ්‍ය සේවය ගැන ජනතාවගේ මොකද තෘප්තිමත්භාවයක් නැහැ. හොඳම එකක් නැහැ. මේ මොනවාද වෙන්න ඕන කියලා. ඒ කියන්නේ අර තෝම්බ වර්ග සහ තුනක් තිබිලා තියෙන ඒ කාලේ මේ ඉඩම් තෝම්බ මේ බෞද්ධ තෝම්බ සහ මේ පාසල් තෝම්බ කියලා. මේ තියෙන සම්දෙහි නාවලේ කියන ඒවා තමයි සියල්ල තියෙනවා. ඔක්කොම තියෙනවා සර්. ඒ කියන්නේ පිරිමි ඒ පවුලේ කී දෙනාද ඒගොල්ලන්ගේ නම් ගෑනු පිරිමි වයස කුලේ ඔක්කොම සර් මේකේ අඩංගු කරලා තමයි තියෙන්නේ. අපි කියන්නේ සර් ගානට මේ සිරිපතුරු ගාවට වැටෙනවා කියලා ඒ ඔක්කොම සර් ඒවා ගානට පැහැදිලි කරලා මේක කොයි අවුරුද්දේද මේ ලාංඡනයේ මුලින්ම හොමගමනේ පටන් ගත්තේ ඒ ගුණ ඔක්කොම මෙහි තියෙනවා. මේක ඉතින් ඒසි දානවා තමයි තියෙන්නේ. අවුරුද්ද බලලා තමයි කරන්නේ. ඒවා තියෙනවා. දෙවැනි මහජන විශ්වාසය සහ කාර්යක්ෂම සේවාවක් ඇති කිරීම සඳහා වැදගත් නොවන ස්තම්භයේ විදිහට අපිට දැකලා තියෙනවා අපිට තියෙන ප්‍රාදේශීය කාර්යාල විභාගයක් අපිට තියෙනවා. ඒක විම්සර්ගේ පනත ක්‍රියාත්මක කිරීම සඳහා මේ කටයුතු අතර තියෙන වෙනස් ක්‍රමයි අන්තර් සම්බන්ධයෙන් මොනවද කියන්නේ? මම නිරවුල්කර රජය කියලා හඳුනගන්නවා. ඒ ටික තමයි පරිණාම පුරසාවිස්ට දෙන්නේ. ඔන්න දැන් ඔයාලා රජය දැන් ඔයාගේ පනත් ගන්නේ මිනිස්සුන්ට දෙන්නට බඩු කරලා. ඒ කොළපාට ඒරියා එකේ තමයි ඔය 193.67ක ප්‍රගතිය තියෙන්නේ. නිල් පාට ඒරියා එක කියන්නේ නිරවුල් කිරීම සඳහා තෝරා නොගත් ප්‍රදේශයක්. යාපනයේ කොළඹ මේ කෝස්ටල් බෙල්ට් එකම තියෙනවා. අතන කල්පිටියේ පල්ලෙහා ඉඳන් මෙතන දික්වැල්ල මේ පැත්තට යනකම්ම තංගල දිහාට යනකම් කෝස්ටල් බෙල්ට් එක තියෙනවා. ඒත් එක්ක මධ්‍යම කඳුතරේ තියෙනවා වතු ටික. ආම්තු කෙනෙක් පැහැදිලි කරනවා මේ කාල්ලා කියන විදුරු හරියට එන්නේ. ඒ වෙනකොට අපි බස්නාහිර පළාත, දකුණු පළාත සහ උතුරු මැද පළාතේ අපිට සිතියම් ලැබිලා තියෙන සියලුම සිතියම් වල ප්‍රදේශ නිරවුල් කරලා අවසන්කට තියෙනවා. මේ ආදුවාර වශයෙන් ඉල්ලන්නේ නැතුව වැඩි කරා. දෙවෙනි ආයතන වැඩි කරා. තුන්වෙනි එකෙත් වැඩි වෙනවා. කොහොමද දැන් නිකන් ජීවන තත්ත්වය කොහොමද? මම හිතන්නේ උදල්මතම සැටිස්ෆැක්ෂන් එක මේ රාජ්‍ය සේවය හදන්න බෑ. අඩිය මත විකේ රාජ්‍ය සේවය මොකද කරන්නේ? අඩිය මත එක මාසයක් දෙකක් සතුටින් වැඩ කරලා ඊට පස්සේ ආයෙත් වැඩි වෙච්ච පරිදි කාර්යයක් අපිට ඉතින් මොකද අපි හදන්න ඕනේ යනවාට මුදලට සතුට වෙන සේවාවකට වඩා ඉතින් අපි තමයි විශේෂයෙන්ම ඊයෝ සර්විස් එකකට අපි ගොඩක් වැඩ කරන නිසා මම අපේ කියන්නේ ගොඩක් ප්‍රොමෝෂන්ස් දැන් ආණ්ඩුව පැත්තේ රාජ්‍ය සේවයේ තෘප්තිමත්භාවය හදන්න රාජ්‍ය සේවය ගැන ජනතාවගේ මොකද තෘප්තිමත්භාවයක් නැහැ. හොඳම එකක් නැහැ. මේ මොනවාද වෙන්න ඕන කියලා. ආණ්ඩුව මොනවාද කරන්නේ? බජට් එකට හරිය වෙන පිටලා තියෙනවද මොනවාද? එක යුගයක් තිබ්බා රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය සේවයට ග්‍රාමීණ මිනිස්සුන්වත් සලකනවා. දැන් ඒක එහෙම නෑ. ඇයි එහෙම නැතිද? ඒක අපේ නියමයි. කාලේ මහ සමාජයෙන්නේ අපේ රාජ්‍ය සේවකයන් කියන්නේ. මහ සමාජයේ ඕක සාරදල සංවර වෙන්න කාලේ ඒ රාජ්‍ය නිලධාරීන් සර්වයි බොහොම උසස්ලාරි සේවයක්. දැන් අපි මහ සමාජයේ පොදුවේ සමාජයේ වැඩනකොට ඒකට වැටෙනවා. ඒක අපිට ඒක වැඩි දියුණු කරගන්න වෙන්නේ මිනිස්සුන්ට මම හිතන්නේ. ඇයි මේ ගොඩක් අය මූණ හිනාවක් මහජනයාට මූණ දෙන අය. මේ ගසලේ නාවලා ඉන්නවනේ. මුල් ළමාවෙන් පාසලෙන් ගෙදරින් එන්න ඕන දෙයක් තමයි මම හිතන්නේ මිනිස්සුන්ට යමක් පැහැදිලි කරගන්න. අර මම කිව්වේ රාජ්‍ය සේවයේ අනත විතරක් නෙවෙයි අපිට අපේ ස්කිල්ස් තියෙන්නේ. දැන් හොඳයි. හරි.
ඒකකුත් තියෙනවා කුඩමඩක් තියෙනවා. ඉතිහාසය දීලා තිබ්බා. ඉස්සර අපිට ඔය නින්දගම අයිතිකාරෝ අපිට මෙවුවා ගිහින් දුන්නේ. අපි තමයි මේ බාර දීලා තියෙන්නේ මේ මේකද පරණ වීද? සන්නස. මේ අග්ගෝ රජුගේ සම්මත ගම්ගිනේ බුද්ධ පඹ. සම්මත සම්මත. ශ්‍රී මාත් ඉන්දියන්නේ රජු දීපියා කියලා ගවන්න. ඊට අමතරව මේ ඉරාන්ත පවතින සාක්කාර කියලා කියන්න ඉරේ හඳයි කොටලා තියෙනවා සන්නස. මේ වගේ අපිට දුන්නේ ඒවා ගොඩක් අපි ලේඛන ආරක්ෂක දෙපාර්තමේන්තුවට යනවා. බල් අර කපුට වෙන්නම්ම දාලා තියෙනවා බල්ලාව කියන්නේ මේක වැරදි විදිහට පාවිච්චි කරනොත් බල්ලෝ කපුට වෙනවා කියලා සංකේතයක් ඒ සම මේක නෑ. සමහර ඒවා තියෙනවා. ඒකම ඒකත් ඉතින් මුලින්ම කාලේ මේ දෙකල ලියාපදිංචි කිරීම තමයි සර් මේ දැන් කරලා තියෙන්නේ. මේ ඉතින් උඩපට ඊට පස්සේ දැන් අපි ආව තියෙනවා මේ හමුදා මාතලේ දිසාවේ හමුදා මේක තල්කොයි. ඔව් සර්. ඉරිහාන. මේ තියෙන මාතලේ දිසාවේ පවුල් තෝම්බක එක මාතලේ හිටපු මේක මම තිබ්බේකට දාන්න. මේක පවුල් තෝම්බ මේක තියෙන්නේ. ඒ කියන්නේ අර තෝම්බ වර්ග සර් තුනක් තිබිලා තියෙන ඒ කාලේ. මේ ඉඩම් තෝම්බ, මේ පවුල් තෝම්බ සහ මේ පාසල් තෝම්බ කියලා. මේ තියෙන සම්දෙහි නාවලේ කියන වගේ තමයි සියල්ල තියෙනවා. ඔක්කොම තියෙනවා සර්. ඒ කියන්නේ පිරිමි ඒ පවුලේ කී දෙනාද? ඒගොල්ලන්ගේ නම්, ගෑනු පිරිමි, වයස, කුලේ ඔක්කොම සර් මේකේ අඩංගු කරලා තමයි තියෙන්නේ. ඒක දිනස පරණ ඔක්කො. ඒ කියන්නේ අපි මේ මෙතන ඉඳන් දැනුත් මේවා මේ ප්‍රායෝගික ඕන වෙන අවස්ථා එනවද? මේවාස රිසර්ච් කරන අය රිසර්ච් කරන අයට තමයි ඔය ස්ටුඩන්ට්ස්ලා එහෙම එනවා. ගොඩක් අර පරණ අය එනවා. ඒගොල්ලෝ මේකේ විකාශනය බලන්න එනවනේ සර්. අධ්‍යාපනයක් විදියට නේ. ඒ කියන්නේ දැන් ඊට පස්සේ මේ තියෙන 857 එකක් මේ ඔප්පුව. එතන ඉඳන් සර් අපි දැන් මේ අර මේ ඔප්පුව වලට එනකම් රාජාණ්ඩු යුගයේ ඉඳන් සර් අන්තිමට මේ දීවන පත්‍රය මේ දීවන පත්‍ර වලට එනකම් සර් අපි අර විකාශනය මේක දෙනවා විකාශනය වෙන ෆයිල් එකක් නේ. ෆයිල් එක සර් කොහොමද අපි ඒක තියාගෙන ඉන්නේ. ඒක අධ්‍යාපන වශයෙන් තමයි මේක වැදගත්. මේ වගේ ගොඩක් අපි බාර දීලා තියෙනවා ලේඛන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ. මේ පොත සර් බෙල් එකක් තිබ්බනේ HCB බෙල් එක. මේ ඒක ලංකාවේ කොහෙවත් නැහැ මම හිතන්නේ. ඒ ඇඳපු අය. අන්තපුව සර් ලංකාවේ ඓතිහාසික සිද්ධ එයාම ඇඳපුවා. ඒක සර් තියෙන කොම්බි තූපාරන්නේ මොන්නලිසයක් තිබ්බා. රෝමාපායෙන් තියෙනවා. එහෙම නැහැ. මේක දෙන්න නැති මේක නෝ. මේක දෙන්න මොකද? නැති මේක නෝ. හරියට බලලා නේද? කියලා 99 ඇත්තට ඒක නැද්ද? නෑ රෝම පතිබේ. තිබුණේ නැහැ සර්. මේ අවකන තියෙනවා සර්. මාත් දැනගෙන වගේ ඇහුවේ නේ. නැති නේ. අවකන පිළිමස මේ ඒ කාලේ ඕක ඇඳ කියන එක හරි ඒක ටෙක්නොලොජි එක. කියන්නේ සර් ගානට මේ සිරිපතුරු ගාවට වැටෙනවා කියලා ඒ ඔක්කොම සර් ඒක ගානට පැහැදිලි කරලා මේක කොයි අවුරුද්දේද? මේ ලාංඡනයේ. මේක සර් දැන් මේ ඇතුළේ තියෙන 900 14 වගේ මේක මේ පෙන කීයද බලන්න. කයි දෙකයි හතරයි පහයි. පහයි. දෝසම් කොම්. කලා වේගය සර්. කලඩ් එක මේ අවකනක් තියෙනවා සර් ඒකම මේ අර එහා පැත්තේ අර සසේරුවේ අර අනිත් පිළිමේ සර් ඒකත් තියෙන එකටම කියලා ඔක ස්කෑනින් එකට ගත්තද අපි? මේක මැඩම් ගත්තේ නෑ මේක ඇත්තටම මේක බාර දෙන්න ඕනේ පුරාවිද්‍යාවකට හරි ලේඛන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සීගිරිය සම්පූර්ණයෙන්ම තියෙනවා. ඔවුන් මේක ඒ පැත්තට තමයි නේ. ස්කෑන් එක නම් පරිස්සමෙන් ඒකට අර ටෙක්නොලොජි තියෙනවා නිකන් කොලේ තියන්න විතරයි තියෙන උඩයි යටයි දෙකම ස්කෑන් ටච් කරන්න අපි දැන් වෙනකොට මේ විකුණුලා ඉස්තුවක් මම කියනවා ඉඳන් විකුණුවයි කියන ඉස්සරහට සංරක්ෂණය කරන විදිහම තේමා සර්. මේ වගේ පෙරලන්නේ බැරි හන්දා අපි මේක සංරක්ෂණය කරන ඩොකියුමන්ට් එක මේ හැන්ඩ්මේඩ් පේපර් එකකින් තමයි වැටි දාලා තියෙන්නේ. ටිෂු එකක් දාලා තියෙනවා. මේ ටිෂු එක අවුරුදු 75ක් වුණා තියාගන්න පුළුවන්. මොනවා හරි වුණොත් මේ ටිෂු එක වතුර දාලා ගලවන්න පුළුවන්. එතකොට අපිට ආයි මේ කාලෙම ආයි තියාගෙන යන්න පුළුවන්. එහෙම අපි දැන් මේ ගොඩාක් දි รา පත් වෙච්ච ඒවා සර් විකුණුම් ලැයිස්තුව කියන්නේ මේක දැන් මේ දන්සි තියෙන බ්ලොග් සර්වේ මේ අංශේ කැබලි අංක 13 රුපියල්
මොනකට මෙන්න මෙයාට විකුණලා තියෙනවා කියලා තියෙනවා. ඒ කාලේ 1900 මුල් ගණන් වල. ඒ කාලේ සෑහෙන ලොකු ගණන් වලට විකුණලා තියෙනවා. මම දැක්ක රුපියල් 200 300 ගණන් වලට ඉඳන් දීලා තියෙනවා. අවුරුම එකක් නම් අපිට මේ 15 ගන්න. මේ වගේ මේ තියෙන ඔක්කොම ඒ වගේ අපි ඒ කියන්නේ නිරවුල් කිරීමේ වෙනදාලා විකුණපු ඉතින්. එන ඉස්ටි කාලේ ගන්න. ඒක ඔක්කොම ස්කෑන් කරනවා. ඔය ඉස්සර දාලා අපි පොතේ දාන්න යනවා මේක සමුතේ. මෙතන තියෙන මේ ඔක්කොම ස්කෑන් කරලා තියෙන මේ ටික. ඊළඟට අපි අවසන් වාර්තා තියෙනවා. WL අවසන් වාර්තාව. Duit maafnya bantu orang. Cool. අවසන් වාර්තාවක්ද? AC අපි දාලා තියෙනවා සමහර හින්දා. දැන්ට 26 තියාගෙන යන්නේ මේ. ලයිට් එක තරණ එක ගන්නවා. මේ තියෙන අපි මේ ඩිම්සාලිය රිමාර්ක් කරනවා. ඔව්. බිම තියෙන ඒවා දැන් ස්කෑන් කරලා ලෑස්ති කරනවා. ඔව් කොහොම ගන්න. මුලින්ම හොම ගන්න පටන් ගත්තා. ඒ ගුණ ඔක්කොම මෙහි තියෙනවා. මේක ඉතින් AC දාලා තමයි තියෙන්නේ. නැත්තම් දිරනවා. පාව පාව. කාසෙන් ඉස්සෙල්ලා ෆිල්ඩිකේෂන් කළේ අන්තිමට අවුරුදු ගානකට ඉස්සෙල්ලා ෆිල්ඩිකේෂන් කරන්න බෑ සතියක් විතර ඔෆිස් එක වහන්න වෙනවා. ඔත් කන්නේ මොකද? කාව දැන් අඩුයි දැන්. AC එක දැන් මේවට එන්නේ AC එක මේන්ටේන් කරනවානේ. දැන් සමහර කෙමිකල් තියෙනවා ෆිල්ඩිකේෂන් යන්න ඕනේ. ඔව් ඒක තමයි. ඒක ගැහුවොත් සතියක් විතර ඔෆිස් එක සම්පූර්ණයෙන් වහන්න වෙනවා බිල්ඩින් එක. අවුරුද්ද බලලා තමයි කරන්නේ. ඒවා තියෙනවා.